good morning වේවා හැමෝටම. මම අද පොඩි vlog series එකක් පටන් ගන්න හේතුව. ඉතින් මම ආවේ මේ සැප්තැම්බර් intake කියලා 2025. මම ආවේ University of South Wales Cardiff campus එකට. ඉතින් අද මම හිතුවා university පොඩි tour එකක් කොහොමද මගේ දවස ගෙවෙන්නේ, university එකට යන විදිහ, යන route එක කොහොමද, මම පොඩි bicycle එකක් ගත්තා. ඉතින් ඒක යද්දී මට පේන view එක ඔයගොල්ලන් එක්ක share කරගන්න. ඉතින් හරි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වගේ view එකක් තමයි තියෙන්නේ campus එකට යන route එකේ. මීට වඩා shortcut එකක් තියෙනවා යන්න ලීසි විදියක්. මම පොඩි වටයක් ගහලා locations ටිකක් පෙන්නලා යන්න කියලා හිතුවා. යුනිවර්සිටි එක තියෙන සිටි එකේ වුණාට එහෙම කියලා ලොකු ඇත්තටම සෙනගක් නැහැ. පාරවල් වල දැන් ඇත්තටම ට්‍රැෆික් නැහැ. ට්‍රැෆික් සෙට් වෙනලා වල තියෙනවා. හැබැයි ඉතින් බයිසිකල් ඉඳන් කිසි ප්‍රශ්න නැහැ. දාගත්ත පේමන්ට් එක ගියා. රූල් එකක් විදිහට ගත්තාම ඇත්තටම පේමන්ට් එකේ පදින්න බෑ. මොකද බයිසිකල් පදින්න ඕන එකට බයිසිකල් පාත් එකක් තියෙනවා. එහෙම නැත්නම් පාරේ පදින්න ඕනේ. මම දැනුවත් විදිහට එහෙම තමයි. හැබැයි ගොඩක් කට්ටිය පේමන්ට් එකේ දාන් යනවා මම දැකලා තියෙනවා. ඒකින්ද ඉතින් මාත් ෆලෝ කරනවා ඒක. ඉතින් මං කිව්වා වගේ බයිසිකල් පාත් එක තමයි අපි පදින්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ පාත් එකක්. මේගොල්ලෝ ඔක්කොම මාක් කරලා තියෙනවා බයිසිකල් යන පැත්ත, එන පැත්ත. එතකොට දැන් කලර් ලයිට් ගත්තාම කලර් ලයිට් එකෙත් ඉන්ඩිකේටර් එකක් දීලා තියෙනවා බයිසිකල් වලට වෙනම. මේ පේනවනේ දැන් දෙපැත්තේ මාක් කරලා තියෙනවා බයිසිකලේ පදින්න ඕන අපි ඉන්න ඕන පැත්ත මොකක්ද කියන එක. අනික පාර පනිද්දි වුණත් මේගොල්ලන්ගේ තියෙනවා බයිසිකල් වලට වෙනම පොඩි ලේන් එකක්. හරි අපි යුනිවර්සිටි එක ළඟටම දැන් ඇවිල්ලා ඉන්නේ. මම ඔයගලන්ට පෙන්නන්නම් දැන් යුනිවර්සිටි එකේ ඉස්සරහා එන්ට්‍රන්ස් එක, මේන් එන්ට්‍රන්ස් එක මේ විදිහට තමයි තියෙන්නේ. මේ පැත්තේ පාකින් ලොට් එක තියෙනවා. යුනිවර්සිටි එන්ට්‍රන්ස් එක තියෙනවා. හරි අපි ඇතුළට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඇතුළ වෙනත් එක්කම තියෙන්නේ කැෆ්ටේරියා එකයි, කට්ටියට ඉඳන් ඉන්න chat එකක් දාන්න ලොබි ඒරියා එක වගේ තියෙනවා. ඊට පස්සේ මේන් එන්ට්‍රන්ස් එක එක්ක තියෙනවා ගාඩ් රූම් එක. ඊට පස්සේ ඉතින් ළමයින්ට සෙට් වෙලා පාඩම් කරන්න PCs එක්ක තියෙනවා පොඩි ඒරියා එකක්. ඉතින් මේ පැත්තේ වොෂ්රූම් තියෙනවා. පිට පස්සේ එන්ට්‍රන්ස් එක ගත්තාම තියෙන වෙනම ආයේ පාකින් ලොට් එකක්. ඔටෝමැටික් ඩෝර්ස් ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ වගේ view එකක් තමයි තියෙන්නේ. ඉතින් පිට පස්සේ මේ මොන විදිහට තමයි පිට පස්සේ එන් බැලුවාම University of South Wales Cardiff campus එක වෙන්නේ. මේ තියෙන්නේ ලයිබ්‍රරි එක. යුනිවර්සිටි එකේ මේන් ලයිබ්‍රරි එක මාරම ලොකුයි. මේ හැලොවින් ඩෙකොරේෂන්ස් වගේක් ඉතින් කරලා තියෙනවා. මේ හැලොවින් කියන එක සෑහෙන සෙලිබ්‍රේට් කරනවා. හැලොවින් කියන්නේ ඉතින් මේන් ඉවෙන්ට් එකක් මේ රටේ. පොඩි කැබින්ස් වගේ තියෙනවා ලයිබ්‍රරි එක ඇතුලේ හදලා. ඒ තියෙන්නේ ස්ටඩි ඒරියාස්. මේවා බුක් කරලා අපිට ස්ටුඩන්ට්ස් ලට මොන හරි අපේ දැන් අසයින්මන්ට්ස් වල මොන හරි ගෲප් ප්‍රොජෙක්ට්ස් දුන්නා මීටින්ග්ස් එහෙම තියන්න ඒ වගේ දේවල්ට මේවා බුක් කරලා
අපිට ගන්න පුළුවන්. ලයිබ්‍රරි එක හරහා කෙලින්ම ගියාම මේ පාත් එකේ අපිට හම්බෙනවා ඉක්විප්මන්ට් රූම් එක. ඉක්විප්මන්ට් රූම් එක කියන්නේ ස්ටුඩන්ට්ස්ලට කැමරා, එතකොට සවුන්ඩ්, ලයිට් ඔය බුක් කරන්න තියෙන රූම් එක. කැම්පස් එක ගත්තාම බ්ලොක්ස් 4කට කඩලා තියෙන්නේ. A බ්ලොක්, B බ්ලොක්, D බ්ලොක්, C බ්ලොක්. ඉතින් අද දවසේ ෂෙඩියුල් එක තිබ්බේ උදේ ලෙක්චර් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට වර්ක්ෂොප් එකක් තියෙනවා කිව්වා. ඊට පස්සේ ආය හවස ලෙක්චර් එක තියෙනවා. හවස ලෙක්චර් එකේ අපි කරපු ෂෝට් ෆිල්ම්ස් වගේ පෙන්නනවා. ඊට පස්සේ හවස ෆිල්ම් ෆෙස්ටිවල් එකක් බලන්න යන්න කට්ටිය කතා වුණා. ඒක බලන්න යන්න තියෙනවා. ලෙක්චර් රූම් එකට යන පාත් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති ගහලා තියෙන පෝස්ටර්ස් වගේක් මෙහින් University of South Wales bachelors ස්ටුඩන්ට්ස්ලට ඔෆර් කරන ඩිග්‍රීස් කීපයක පෝස්ටර්ස් ටිකක් ගහලා තියෙනවා. දෙපැත්තේ මේකට ඔපොසිට් ඩිරෙක්ෂන් එකේ වොෂරූම්ස් තියෙනවා. ෆිල්ම් ස්ටුඩන්ට්ස්ලට තමයි මේ පැත්ත සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙන්නේ. සවුන්ඩ් ඩිසයිනින් වලට වෙනම රූම්ස් තියෙනවා. එඩිටින් වෙනම සූට්ස් තියෙනවා. ෆුල් එඩිටින් සූට්ස් තියෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති මේගොල්ලෝ ගත්ත වෝඩ්ස් වගේක් වෝඩ්ස් ටිකක් තියෙනවා ඩිස්ප්ලේ කරලා. ඊට පස්සේ දෙපැත්තේ දිගටම ගහලා තියෙනවා පෝස්ටර්ස් එක ෆිල්ම්ස් වල ස්ටුඩන්ට්ස්ලා වින් කරපු ප්‍රොජෙක්ට්ස් මෙතන ගහලා තියෙනවා. හරි අපි බලමු අපේ එඩිටින් ලැබ් එකක්. මේක තමයි අපිට එඩිටින් සම්බන්ධව ලෙක්චර්ස් තියෙනවා නම් මේකේ තමයි අපිට කරන්නේ උගන්වන්නේ. මේකේ තියෙනවා මැෂින්ස් 52ක්. හරි අපි යමු එහෙනම් අපේ පළවෙනි ලෙක්චර් එකට. පළවෙනි ලෙක්චර් එක තියෙන්නේ ෆිල්ම් තියරි ප්‍රැක්ටිස් කියලා. මේක තමයි ෆිල්ම් තියරි සම්බන්ධ සියලුම දේවල් ඔක්කොම දේවල් වගේ මේක එක්ස්ප්ලেইন කරනවා ෆස්ට් ලෙක්චර් එකේ. ඊට පස්සේ අපිට ඊළඟ ලෙක්චර් එකේ ගෲප් ප්‍රොජෙක්ට්ස් වලට කියන්නේ ගෲප්ස් වලට කඩලා තමයි උගන්වන්නේ. මොකද දැන් අපේ කෝස් එක ගත්තාම ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ඇවිල්ලා ඩිරෙක්ටිං වලට ඇවිල්ලා ඉන්නවා, ස්ක්‍රිප්ට් රයිටිං වලට ඇවිල්ලා ඉන්නවා, එතකොට එඩිටිං වලට ඇවිල්ලා තියෙනවා, එතකොට ප්‍රොඩියුසර්ස්ලා ඇවිල්ලා තියෙනවා. ඔය වගේ ගොඩක් කැටගරීස් වලට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඔක්කොම එකතු කරලා තමයි මේ අපේ ෆිල්ම් ප්‍රැක්ටිස් කියන කෝස් එකේ ලෙක්චර් එකේ උගන්වන්නේ. දැන් මේකේ ගෲප් කඩද්දී අපි හැම එක්කෙනාම එකතු වෙනවා වෙන වෙනම. එක ප්‍රොඩියුසර් කෙනයි, එක එඩිටර් කෙනයි, එක සිනමටෝග්‍රැෆර් කෙනයි, එතකොට එක ස්ක්‍රීන් රයිටර් කෙනයි. ඔය වගේ ටීම්ස් එකතු කරලා අපිට ප්‍රොජෙක්ට්ස් දෙන එක තමයි ඊළඟ ලෙක්චර් එකේදී සාමාන්‍යයෙන් වෙන්නේ. හරි අපි බලමු. ඊළඟට වර්ක්ෂොප් එකක් තියෙනවා සවුන්ඩ් ඉක්විප්මන්ට්, සවුන්ඩ් රෙකෝඩින් ගැන. ගියා ක්ලාස් එකට මොකෙක්වත් නැහැ. කොමාරි කට්ටියම ආවට පස්සේ ප්‍රොෆෙසර් අපිව ගෲප් වලට කඩලා එක්ස්ප්ලেইন කරා කොහොමද මේවා යූස් වෙන්නේ කොහොමද. ඊට පස්සේ අපිට මේ අපේ කඩපු ටීම්ස් වලටම වෙන වෙනම සවුන්ඩ්ස් රෙකෝඩ් කරන් එන්න කියලා අපි දැම්මා එළියට සෙට් එකම. මේ වගේ තමයි ඉතින් ඒ වර්ක්ෂොප් එක උනේ. වර්ක්ෂොප් එක ඉවරනට පස්සේ පොඩි බ්‍රේක් එකක් සෙට් වුණා. පොඩ්ඩක් එළියට ගියා. වේල්ස් වල තියෙන යුනිවර්සිටිස් අතරින් টপ රෑන්ක් යුනිවර්සිටි එකක් තමයි University of South Wales කියන්නේ. University of South Wales ගත්තාම ලොකේෂන්ස් 3ක තියෙනවා. එකක් නිව්පෝර්ට්, පොන්ටිප්‍රිඩ්, අනිත් එක කාඩිෆ් සිටි එකේ. යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට්ස්ලා 26000ක්, ස්ටාෆ් 2900ක්
විතර ඉන්නවා හරියටම ෂුවර් නෑ. හැබැයි ඒ ගාන තමයි වෙන්නන්නේ. කෝසස් ගත්තහම කෝසස් 274ක් තියෙනවා මේ යුනිවර්සිටි එකේ. ඒ කියන්නේ මේ යුනිවර්සිටි එකේ කියලා කිව්වහම යුනිවර්සිටිස් 3ේම ඉන්ක්ලූඩ් වෙන amount එක තමයි මම කියන්නේ. එතකොට දැන් මම ඉන්න කාඩිෆ් සිටි එකේ තියෙන කැම්පස් එකේ ගොඩක්ම ෆිල්මින් ස්ටුඩන්ට්ස් ලට තමයි බේස් කරලා තියෙන්නේ. ෆිල්ම්, එතකොට ඔඩියෝ ප්‍රොඩක්ෂන්, ක්‍රියේටිව් මීඩියා පැත්තට තමයි කාඩිෆ් සිටි එකේ තියෙන යුනිවර්සිටි එක ෆෝකස් කරලා තියෙන්නේ. මම දන්න තරමින් මේක තමයි කාඩිෆ් සිටි එකේ තියෙන කැම්පස් එක තමයි පොඩිම කැම්පස් එක යුනිවර්සිටි ඔෆ් සවුත් වේල්ස් ලගේ. යුනිවර්සිටි රෑන්කින් ගත්තහම ගාඩියන් යුනිවර්සිටි ගයිඩ් 2026 ටොප් 50 ඇතුලේ තියෙන යුනිවර්සිටි එකක් තමයි යුනිවර්සිටි ඔෆ් සවුත් වේල්ස් කියන්නේ. ඊට පස්සේ අපිට ඊළඟ ලෙක්චර් එක පටන් ගත්තා. ඊළඟ ලෙක්චර් එක තිබ්බේ ඇත්තටම ඇක්ටර්ස්ලා හෑන්ඩල් කරන්න කොහොමද කියන එක. ඇක්ටර්ස්ලා දෙන්නෙක් ඇවිල්ලා ඒගොල්ලන්ව අප්‍රෝච් කරන්න ඕන කොහොමද කින්ද මන්ද එතන පොඩි සෙෂන් එකක් තිබ්බා. ඒ සෙෂන් එක ඉවරනාට පස්සේ කට්ටියම කතා වුණ විදිහට මෙහෙ තිබ්බා අයිරිෂ් ෆිල්ම් ෆෙස්ටිවල් කියලා ෆිල්ම් ෆෙස්ටිවල් එකක්. ඒක බලන්න යන්න ඕන කියලා කට්ටියම ගියා. ඉතින් මේක LGBTQ+ එක්ක යන ෆිල්ම් ෆෙස්ටිවල් එකක්. පොඩ්ඩක් අවුල් වැඩේ සෙට් වුණේ නැහැ. හැබැයි ඉතින් බැලුවා, බලලා ඉවරලා ඉතින් ආවා. ඔය විදිහට තමයි ඉතින් මේ දවස් ගෙවුනේ. ඉතින් ඉන් ඩීටේල්ඩ් තව මට මිස් වෙච්ච දේවල් මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඉස්සරහට මේ සීරීස් එකේ මම හිතන් ඉන්නවා මම මේට ආපු process එක කොහොමද, rules and regulations එක වැඩ කරේ කොහොමද, හරි පිළිවෙලට එන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. ඉතින් ටච් එකේ ඉන්න, subscribe කරලා තියාගන්න. ජය වේවා.